හිතන්න ඔබ අද පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක. එහෙම නැත්නම් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විදිය. මේ හැමදේම අද තියෙන විදියට නොවි සම්පූර්ණ වෙනස් විදියට තිබුණා නම් ඇත්තටම එකම එක පුද්ගලයෙක් මේ ලෝකෙට ආවේ නැත්නම් තාක්ෂණය අදටත් තියෙන්නේ ගොඩක් පිටුපසින්. අපිට ඒ කාරණේ අනුමාන කරන්න පුළුවන්. ඔහු තමන්ගේ ගරාජයේ ඉඳලා ලෝකේ වටිනාම සමාගම දක්වා ගමනක් ගියා. ඔහු තමන් හදපු සමාගමෙන්ම පස්සේ කාලේ එළියට ඇදලා දැම්මා. හැබැයි ඔහු ආපහු ඇවිත් ලෝකෙම ඔඩියට කරකලා. ඔහු අන්කවරෙකුත් නෙවෙයි, ඒ තමයි ස්ටිව් ජොබ්ස්. ඉතින් අද අපි මේ වීඩියෝෙන් හොයාගෙන යන්නේ ඒ හිතුවක්කාර දක්ෂේ තමන්ගේ හීනෝසේ ගිහින් Apple සමාගම හරහා මුළු ලෝකෙම වෙනස් කළේ කොහොමද කියන ඒ අපූර්ව ආදර්ශමත් කතාව ගැන. අපි ලෝක ඉතිහාසය හොයාගෙන යද්දී අපිට හම්බ වෙනවා 1976 අවුරුද්ද. ස්ටිව් ජොබ්ස් ඔහුගේ යාළුවා වුණු ස්ටිව් එක එකතු වෙලා ජොබ්ස්ගේ තාත්තාගේ ගරාජයේ තමයි පළමු Apple පරිගණකය හැදුවේ. ඒ කාලේ පරිගණකයක් කියන්නේ විශාල පාවිච්චි කරන්න අමාරු දෙයක්. ඒ කියන්නේ පරිගණකයක් තියාගන්න සාමාන්‍යයෙන් ලොකු කාමරයක් ඕනේ. හැබැයි ජොබ්ස්ගේ හේනිය උනේ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන පරිගණකයක් හදන එක. ඒ සමාජවල තිබුණු ජීවන ක්‍රම සම්පූර්ණයෙන් වෙනස් කරන්න මේ ගරාජයේ ඇරමුණු පුංචි වැඩේට ඕන්න පුළුවන් වුණා. හිතන්නකෝ කිසිම සල්ලියක් නැතුව ලොකු උපාධි නැතුව තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරලා ඔහු මේ ගමන පටන් ගත්තේ කොහොමද? එතන තිබුණේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කියන අමුතු ලොකු විශ්වාසයක් විතරයි. මේ කතාව ඇතුලේ 1984 ඉතාම වැදගත්. ඒ අවුරුද්දේ ජොබ්ස් ලෝකයට හඳුන්වා දුන්නා මැකින්ටොස් පරිගණකය. අද අපි මවුස් එකක් එක්ක පාවිච්චි කරන ස්ක්‍රීන් එකේ ලස්සන අයිකන් තියෙන පරිගණකයක් අපිට සාමාන්‍ය දෙයක්. හැබැයි එදා ඒක මුළු ලෝකෙටම අලුත් දෙයක් වුණා. ඔයාලා දැකලා ඇති පරණ පරිගණකවල කළු පාට ස්ක්‍රීන් එක අකුරු විතරයි තිබුණේ. ඉතින් ජොබ්ස් තමයි මුලින්ම පරිගණකයට ලස්සන කියන දේ එකතු කරේ. මොකද ඔහුගේ බලාපොරොත්තුනෙත් ඒක. ඔහුට ඕනුනේ තාක්ෂණය කියන දේ කලාවක් කරන්න. ඒතම දන්නවද මේ තරම් දේවල් කරපු ජොබ්ස්ට 1985 දී තමන්ගේ සමාගමෙන් අයින් වෙන සිද්ධ වුණා. ඒ වෙලාවේ තමයි ඔහුගේ ජීවිතයේ අඳුරු වගේම වටිනාම කාලය උදා වුණේ. Apple සමාගමෙන් එළියට ආවට පස්සේ ජොබ්ස් ඔහුගේ ගමන අතෑරියේ නැහැ. ඔහු ඊට පස්සේ Nest කියලා අලුත් සමාගමක් පටන් ගත්තා. ඒ වගේම ඔහු Pixar සමාගම මිලදීත් ගත්තා. අද අපි බලන Toy Story වගේ ලස්සන ඇනිමේෂන් ෆිල්ම් ලෝකයට ආවේ ස්ටිව් ජොබ්ස් නිසා කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ කාලය සීමාව ඇතුළත Apple සමාගම සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ජොබ්ස් මේ සමාගමෙන් ඉවත් වුණාට පස්සේ ඔවුන්ට අලුත් අදහස් තිබුණේ නැහැ. අවසානයේ 1997 අවුරුද්දේ Apple සමාගමට සිද්ධ වුණා ආපහු ස්ටිව් ජොබ්ස් මේ රැකියාව ලබා දීලා සමාගමට කැඳවන්න. ඉතින් මේක තමයි ලෝක ව්‍යාපාර ඉතිහාසයේ තියෙන ලොකුම නැවත පිබිදීම. ඔහු එවෙත් මුලින්ම කළේ වැඩ කරන්නේ නැති ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ Apple සමාගමේ මේ වෙනකන් තිබුණු වැඩ කරන්නේ නැති ප්‍රොඩක්ට්ස් ඔක්කොම ටික අයින් කළා දාපිට. ඔහු කිව්ව දේ තමයි අපිට ඕන කරන්නේ ලෝකේ හොඳම දේවල් 4ක් විතරයි කියලා. ඉතින් ඔබත් දන්නවද මේ හොඳම දේවල් ලෝකේ තියෙන 4 මොකක්ද කියලා? 2001 දී ජොබ්ස් ලෝකෙට හඳුන්වා දුන්නා iPod එක. සින්දු දහසක් ඔබේ සාක්කුවේ. ඒක සංගීත ලෝකෙම වෙනස් කළා දැම්මා. හැබැයි නියම විප්ලවය සිද්ධ වුණේ 2007 අවුරුද්දේ. අනේ ඒ වෙලාවේදී ජොබ්ස් ස්ටේජ් එකට ඇවිල්ලා කිව්වා ඔහු අලුත් ප්‍රොඩක්ට් 3ක් හඳුන්වා දෙනවා කියලා. එකක් තමයි ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක. අනික iPod එක. තුන්වෙනි එක ෆෝන් එක. හැබැයි මේ තුනම තියෙන්නේ එකම ඩිවයිස් එකක. ඒ තමයි iPhone එක. අද අපි හැමෝම ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන්නේ අන්නේ ඒ දවසේ ජොබ්ස් කරපු ඒ විප්ලවයේ හින්දා. ඔව් කිසිම කීපෑඩ් එකක් නැති ඇඟිල්ලෙන් ටච් කරන්න පුළුවන් ෆෝන් එකක් ලෝකයට දෙද්දි හැමෝම hina වෙන්න පටන් ගත්තා. කවුරුත් මේක පිළිගත්තේ නැහැ. ඒත් අද ඒ hina වුණ අයත් පාවිච්චි කරන්නේ මේ තාක්ෂණයම තමයි. ඉතින් මෙච්චර තාක්ෂණික විප්ලවයක් කරපු ස්ටිව් ජොබ්ස් ගැන ඔයගොල්ලෝ තවත් දේවල් දැනගන්න කැමති ඇති. මේ ජොබ්ස් කියන්නේ නිකන් බිස්නස් කරපු කෙනෙක් නෙමෙයි. ඔහු නිතරම කිව්ව එක වචනයක් තිබ්බා. ඒ තමයි stay hungry, stay foolish. ඒ කියන්නේ හැම වෙලේම අලුත් දෙයක් ඉගෙන ගන්න කුසගින්නින් ඉන්න කියලා. තමන් හැමදේම දන්නවා කියලා හිතන්නේ නැතුව නිහතමානී වෙන්න කියන කතාවත් ඔහු නිතරම හැමදෙනාටම මතක් කරා. ඒ විතරක් නෙමෙයි මෙච්චර සේවාවක් කරපු ඔහු මරණය ගැන පවා හරි අපූර්ව විදියට හිතුවා. අද ඔබේ ජීවිතයේ අවසන් දවසලා ඔබ අද කරන්න ඉන්න දේ දන්නවද? ඔහු හැමදාම උදේට කණ්ණාඩියෙන් තමන්ගෙම මේ ගැන ඇහුවා. ඒ කාලේ මිනිස්සුන්ගේ තිබුණු ඒ කැපවීම අදටත් අපිට ගන්න පුළුවන් ලොකු ආදර්ශයක්. සමහර තොරතුරු දිහා බැලුවාම අපිට හම්බුණු දේවලුත් එක්ක ඔහු හරිම දැඩි පාලකයෙක්. හැබැයි ඒ දැඩි බව නිසා තමයි Apple සමාගමෙන් ලෝකේ ලස්සනම නිර්මාණ බිහි වුණේ.
2011 අවුරුද්දේ ස්ටීව් ජොබ්ස් මේ ලෝකේ සදාටම සමුගත්තා. හැබැයි ඔහු ඉතිරි කරලා ගිය දේවල් අදටත් අපේ සාක්කුවේ අපේ මේසේ උඩ අපි ළඟ නිතරම තියෙනවා. ඔහු ලෝකය වෙනස් කළා කිව්වට නිවැරදි වෙන්නේ ඔහු අපිට ලෝකය දකින විදිය වෙනස් කරන්න ඉගැන්නුවා කියන එක. ඉතින් ඔබත් හිතනවාද එක පුද්ගලයෙකුට පුළුවන් කියලා මුළු ලෝකෙම උඩු යටි කර කරලා දාන්න? ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතේ ඔබ ඉගෙන ගත්ත ලොකුම පාඩම මොකක්ද? එහෙම දෙයක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ අවසානයේ අපට ආරාධනා කරනවා ඔබත් වෙනස් විදිහට හිතන කෙනෙක් වෙන්න පුරුදු වෙන්න කියලා. මොකද ලෝකය වෙනස් කරන්නේ Tamanට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාස කරන පිස්සෝ විතරයි. මේ වගේ ආදර්ශමත් කතා, ඒ වගේම අභිරහස් කතා දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් අයමත් දවසක හම්බෙමු. හැමදාටම සුබ දවසක්.